හායි කොහොමද? අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ බහුලව තියෙන රෝග කීපයක් ගැන කතා කරන්න. මොනවද? ඒ කියන්නේ නිදාගත රෝග. අපිට සමාජයේ තියෙන බොහෝ නොවන රෝග හෙවත් නිදාගත රෝග කීපයක් ගැන කතා කරන්න තමයි අද මම හිතුවේ. ඉතින් මේකෙදි ඔයාලගේ ඒ රෝග මොනවද? රෝග ලක්ෂණ මොනවද? ඒවා පාලනය කරන්න පුළුවන් ක්‍රම සහ අපිට ස්වභාවිකව කරන්න පුළුවන් පිළියම් මොනවද කියලා ගැනමයි අද කතා කරන්න හිතුවේ. ඉතින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා වගේ වීඩියෝ එකක් අතක දිගටම ගදලා ඉන්න කියලා. ඉතින් මුල්ම රෝගය විදිහට මම ගන්න හිතුවේ දියවැඩියා රෝගය. මේකෙදී අපිට දියවැඩියා රෝගය කියලා අපි කියන්නේ අපේ රුධිරයේ තියෙන සාමාන්‍ය සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමේ තත්ත්වයක්. එතකොට මේකෙදී අපිට සීනි කියන දේ කියන්නේ දියවැඩියා කියන දේ තියනවා කියලා අඳුන ගන්න තියෙන ලක්ෂණ කිහිපයක්. ඒ ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන් අධික පිපාසය දැනෙන එක. එතකොට අපිට අධිකව ආහාර ගැනීමේ රුචියක් ඇති වෙන එක, නිතර බඩගින්න දැනෙන එක, ඉක්මනින්ම මහන්සිය දැනෙනවා. සහ අපිට නිතරම දුර්වල ස්වභාවයක් දැනෙනවා ඇඟට. තුවාල ඇති වුනහම සුව වීමට බොහෝ කාලයක් ගත වෙන එක, නිතරම මූත්‍රා ආසාදන සමේ ආසාදන වලට ගොදුරු වෙන එක සහ පාදවල හිරිවැටීම හෝ දැවිල්ල වගේ තත්ත්වයක් ඇති වෙන එක, ඇස් පෙනීමේ දුර්වලතාවයක් හෝ ඇස් බොඳ වෙලා වගේ පේන්න ගන්න එක. ඒව තමයි දියවැඩියා මූලික ප්‍රධාන ලක්ෂණ විදිහට හඳුන්වන්නේ. ඉතින් මේකෙදී අපිට කරන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකාර විදිහට සහ අපේ ජීවන රටාවේ වෙනස් වෙන්න ඕන වෙනස්කම් මොනවද කියලා අපි දැන් කතා කරමු. ඉතින් දියවැඩියාව පාලනය කරගන්න අපිට ගොඩාක්ම උදව් වෙන්නේ අපේ ආහාර. මොකද අපේ ආහාර රටාව හරි විදිහට තිබුණ නැති වුණොත් මේ හැමදේම අපිට පාලනය කරගන්න සහ රෝග වැඩි වෙන්න අනිවාර්යයෙන්ම ලොකු රුකුලක් වෙනවා. ඉතින් මේකෙදී අපේ ආහාර රටාවේදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. පිරිපහදු කරපු සීනි පිටි වර්ග, එතකොට සුදු හාල් ජාත් වර්ග, ඒ කියන්නේ පිරිපහදු කරපු සුදු හාල් වර්ග, පාන් බනිස් වගේ පිෂ්ඨයේ අධික ආහාර වර්ග අපි අඩු කරලා පුළුවන් තරම් කුරක්කන්, එළවලු ජාති, පලා වර්ග, පළතුරු, ස්වභාවික පාන ජාති සහ ධාන්‍ය වර්ග නිතරම ආහාරයට ගන්න පුරුදු වෙන්න ඕනේ. මොකද නිතරම ධාන්‍ය වර්ග වගේ දේවල් ආහාරයට ගන්න එකේ මේ වගේ ලොකු තන්තු ප්‍රමාණයක්, ඒ කියන්නේ ෆයිබර් ප්‍රමාණයක් තියෙන හින්දා අපේ රිද්‍රයට සීනි මුදා හැරීම මන්දගාමි කරනවා. එතකොට අපිට තව පුළුවන් નિયમિતව ව්‍යායාම ඇඟට ගන්න එක. ඒ කියන්නේ අපිට මේකෙදි දිනකට විනාඩි 30ක් වගේ කාලයක් ඇවිදීම, වේගයෙන් ඇවිදීම වගේ දේවල්, බයිසිකල් පදින එක, පිහිනීම වගේ දේවල් හෝ ඔයාලට નિયમિත මොනවාරි වර්ක්අවුට් මොනවාරි තියෙනවා නම් ඒ වගේ දේවල් කරන එකෙමුත් අපේ ඉන්සියුලින් සංවේදීතාවය ඇඟේ වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව ශරීරයේ බර මේ මගින් පාලනය කරගන්න එක කරන්න ඕනේ. මොකද අධික ඉස්සුලතාවය සහ අධික බර කියන දේ නිසා දියවැඩියාව කියන රෝගය පාලනය කරන්න ලොකු බලපෑමක් ඇති කරනවා සහ බාධාවක් වෙනවා. ඊට අමතරව අපිට ආහාර පාන විදිහට තව ස්වභාවිකව ගන්න පුළුවන් කැඳ වර්ග, පලා වර්ග, කරපිංචා වගේ දේවල්, කැඳ සහ තම්බා අපිට පානය කරන්න පුළුවන්. කොත්තමල්ලි වගේ දේවල් පානය කරන එක. එතකොට තව මේ වැඩිපුර වතුර පානය කරන එක නිසා අපිට අපේ රුධිර සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්. අපි පරිස්සම් වෙන්නේ කොහොමද? එහෙම නැතිනම් මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාවය අපිට අඩු කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා හිතුවොත් අපිට පුළුවන් නිතරම රුධිර සීනි මට්ටම අපිට පරීක්ෂා කරගන්න පුළුවන්. අඩුම ගානේ වසරකට වතාවක් හරි අපි ඒක අනිවාර්ය පරීක්ෂාවක් කරාම අපිට අපේ රෝග තත්ත්වයේ සීනි මට්ටම තියෙනවද, කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියන දේ ගැන දැනගැනීමට පුළුවන් සහ දියවැඩියාව වැළඳුනොත් අපිට මුල් අවදියේම හඳුනාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන්. අපිට තව ලොකු බලපෑමක් තමයි මානසික ආතතිය කියන්නේ. මානසික ආතතිය නිසා අපිට අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙනවා. ඒකෙන් අපේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන්. මේකෙදී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි හුස්ම ගැනීමේ අභ්‍යාස වැඩි දියුණු කරගන්න එක, යෝගා, භාවනා කිරීම වගේ දේවල් වලට යොමු වෙන එක වගේ දේවල් නිසා අපේ මානසික ආතතිය තත්ත්ව අඩු කරගෙන අපිට මේ රෝගය වළක්ව ගන්න, පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න එක. මොකද පැය 7ක 8ක වගේ ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න එකෙන් අපේ ශරීරයේ පරිවෘත ක්‍රියාවලියට ලොකු පිටුවහලක් වෙනවා. ඒ මගින් අපේ රුධිරයේ සීනි මට්ටම
අපිට යම්තා පාලනය කරගන්න පුළුවන්. දුම් පානය හෝ මත්පැන් වගේ දේවල් පාලනය කරන කෙනෙක් නම් ඒ වගේ වැළකීමෙන් අපිට දියවැඩියා රෝගී කෙනෙක්ට අනිවාර්යයෙන්ම මොකද හෘද රෝග අවදානමක් වැළකීමේ අවදානමකුත් තියෙනවා. එතකොට ඒක වළක්වා ගන්න සහ අපේ රුධිර නාලවල ආශ්‍රිතව වෙන සංකූලතා ඇතිවීමේ තත්ත්ව වළක්වා ගන්න පුළුවන්. ඉතින් අපි දෙවැනියට කතා කරමු අධික රුධිර පීඩනය. ඒ කියන්නේ high blood pressure එහෙමත් නැත්නම් hypertension. ඉතින් අපිට අධික රුධිර පීඩනය කියලා අපි කියන්නේ ශරීරයේ ධමනී බිත්ති මත රුධිරයේ යෙදෙන පීඩනය නිරන්තරයෙන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටක පැවතීම. අපි මේකෙදී බොහෝ විට ජීව විද්‍යාත්මකව ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව අධික රුධිර පීඩනය හඳුන්වන්නේ නිහඬ ඝාතකයෙකු කියලා. ඒකට හේතුව තමයි අධික රුධිර පීඩනයට අනිත් රෝග වලට වගේ නියමිත රෝග ලක්ෂණ නැහැ. ඒක එක එක විදිහට පෙන්වනවා. ඒ නිසා තමයි මේකට නිහඬ ඝාතකයෙකු කියලා කියන්නේ. ඉතින් මේකෙදී අපිට යම් යම් ලක්ෂණ මතුවෙනවා. ඒ විදිහට උදාහරණ විදිහට අපිට උදෑසන ඇතිවෙන හිස රදය, ඒ හිස රදය ඇති වෙන්නේ හිසේ පිටුපස ප්‍රදේශයේ. එතකොට ඇස් පෙනීම බොඳ වීම හෝ පෙනීමේ දුර්වලතා ඇතිවීම, පපුවේ තද ගතියක් හෝ වේදනාවක් ඇති වෙන එක, හුස්ම ගැනීමේ අපහසුතාව හෝ නිතර මහන්සිය දැනෙන එක දුර්ලභ වශයෙන් නහසෙන් රුධිරය ගැලීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේකෙදී ආහාර රටාවෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේකෙදී ලොකුම දේ තමයි ලුණු. ඒ කියන්නේ සෝඩියම් භාවිතය අපි අවම කරන්න ඕනේ. ලුණු අධික ලෙස ගන්න එක එතකොට අධික රුධිර පීඩනයට ප්‍රධානම හේතුවක්. මේකෙදී කරවල වර්ග, එතකොට ඔය සැකසු ආහාර, පැකට් කරපු ආහාර වගේ දේවල් හැකිතාක් සීමා කරන්න ඕනි. ඊට අමතරව අපිට පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනේ. මේකෙදී කෙසෙල්, දොඩම්, අර්තාපල්, කොළපැහැති එළවලු, පොටෑසියම් අඩංගු ආහාර කියන දේ මගින් අපේ ශරීරයේ සෝඩියම් මට්ටම පාලනය කරන්න ලොකු උපකාරීත්වයක් දෙනවා. ඊට අමතරව සම්පූර්ණ ධාන්‍ය වර්ග, ඇට වර්ග, එතකොට ඒ කියන්නේ කුරක්කා, නෝට්ස්, මුං යට, කඩල, කව්පි වගේ දේවල් සහ දුඹුරු සහල් වගේ දේවල් නිතරම ආහාරයට ගන්න පුරුදු වෙන්න ඕනේ. තේල් වර්ග, වැඩිපුර ආහාර, එතකොට ෆැට් ෆුඩ්ස් වර්ග, ඒ කියන්නේ ෆාස්ට් ෆුඩ්ස් වර්ග, ඒ කියන්නේ ශනික ආහාර, පැණි රස බීම වර්ග, මේ දේ අධික කෑම වර්ග වගේ දේවල් වලින් වැළකීලා හැකිතාක් සීමා කරන්න ඕනේ. අපිට මේකෙදී ස්වභාවික පිළියම් සහ ජීවන රටාව කරන්න පුළුවන් වෙනස්කම් විදිහට නියමිත ව්‍යායාම කිරීම, ශරීරයේ බර පාලනය කරගන්න එක, මානසික ආතතියෙන් අවම කරගන්න එක, මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ අපිට පුළුවන් යෝගා, භාවනා වර්ග, හුස්ම ගැනීම අභ්‍යාස වගේ දේවල් කරන්න. ඊට අමතරව තව අපිට පුළුවන් ස්වභාවික පාන වර්ග පානය කරන්න. මේකද කොත්තමල්ලි වගේ දේවල් තම්බලා බොන එක, සුදු ලුණු තම්බලා බොන එක. සුදු ලුණු ලොකු මොකක්ද කියන්නේ ප්‍රතිකාරයක් කියලා කියනවා. ස්වභාවිකව ඔය මොනවාද අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් කියන රෝග තත්ත්ව වළක්වන්න. ඊට අමතරව අපිට පුළුවන් තල තෙල් සහ ඔලිව් තෙල් වගේ දේවල් ආහාරයට එකතු කරගන්න. ඉතින් වැඩිදුර පරිස්සම් වෙන්න තව කරන්න ඕන දේවල් විදිහට අපිට කියන්න පුළුවන් දුම් පානය හරි දුම් කොළ භාවිතය, මත්පැන් භාවිතය වගේ දේවල් වලින් වැළකීමේ පුළුවන් තරම්ම අයින් වෙලාම යන එක. හේතුව තමයි ඒ මගින් අපේ රුධිර නාලවලට හානි සිද්ධ කරනවා. එතකොට ඒ හානි සිද්ධ කරනකොට අපේ රුධිර නාලවල තියෙන පීඩනය තවත් වැඩි කරනවා. ඒක වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි දුම්පානය හෝ මත්ද්‍රව්‍ය වලින් වැළකී ඉන්න එක. ඊට අමතරව තව පුළුවන් අපිට ගෙදරදී ඔයාලගේ මේ මොනද ප්‍රෙෂර් එක කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක කොහොමද කියන දේ සතියේ සැරයක් වගේ ගෙදර මැෂින් එකක් තියලා නම් පරීක්ෂා කරගන්න එකෙමුත් අපිට අපේ රුධිර මට්ටම බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු heart attack. ඒ කියන්නේ හෘදයාබාධ. අපි මොනවද මේ හෘදයාබාධ කියලා කියන්නේ? හෘදයාබාධ කියලා කියන්නේ හෘද පේශි වෙත රුධිරය ගෙන යන රුධිර නාල අවහිර වීම නිසා හෘදයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම හින්දා හෘද පටක වලට වෙන බරපතල තත්ත්වයක්. ඒකට තමයි අපි හෘදයාබාධයක් එහෙම නැත්නම් heart attack කියලා කියන්නේ. මේකෙදි ලක්ෂණ විදිහට පපුවේ වේදනාවක් හෝ තද ගතියක් දැනෙන එක, පපුවේ වම් පැත්තේ දැඩි බර ගතියක් හෝ තදවීමක්
වගේ දෙයක් දැනෙන එක, වේදනාවක් හෝ මිරිකන ස්වභාවයක් දැනෙන එක. එතකොට මෙම තත්ත්ව අත් බෙල්ල හකු පිටිපස්ස වගේ තත්ත්වයකට විදලා යන්න පුළුවන්. ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන එක, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන එක, හුස්ම හිරවන ගතියක් දැනෙන එක, විශේෂයෙන්ම කිසිදු වෙහසක් නැති අවස්ථාවලදී පවා අධික ලෙස දහඩි දාන එක, ඊට අමතරව ඇඟ සීතල වේගන ගිහිල්ලා දාඩි දාන එක, කරකැවිල්ල, කලාන්තය, හෘද ගැස්ම සහ ඔළුව කැරකවීම වගේ තත්ත්වය මේකෙදි හරියට නිකන් මත් වෙලා වගේ හෝ සිහිය නැති වෙනවා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අමතර මහන්සිය දැනෙන එක සාමාන්‍ය වැඩවලදී පවා ඔයාට අධික ලෙස අසාමාන්‍ය විදිහට මහන්සියක් දැනෙනවා, දුර්වලතාවයක් වගේ දෙයක් දැනෙනවා ඇඟට. තව ඔක්කාරය හෝ වමනේ යන්න වගේ එනවා. බඩ පිපෙනවා සහ ආහාර දිරවීමේ අපහසුතාව වගේ තත්ත්ව මේ හෘදයාබාධයකදී ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ විදිහට හඳුන්වනවා. අපි දැන් බලමු මේ හෘදයාබාධ කියන රෝග තත්ත්වය තියෙනකොට රෝග තත්ත්වයක් අපිට ඇති වෙන්නේ නැති වෙන්න පාලනය වීම හෝ අපි ඒක වැළඳීම වළක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මේකෙදී නිතරම සෞඛ්‍ය සම්පන්න අපි ආහාර රටාවකට හුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්ෂණික ෆැට් ෆුඩ්, ෆාස්ට් ෆුඩ් වගේ දේවල් වලින් වැළකීලා පිළිපහදු කළ ආහාර අවම කරලා අපිට පුළුවන් අපේ ස්වභාවික එළවලු පරතුරු ධාන්‍ය වර්ග වලට සහ වැඩිපුර මාළු ආහාරයට ගැනීම සිද්ධ කරන්න. ඊට අමතරව දුම් පානය, මත්පැන් පානය වගේ දේවල් වලින් වැළකීලා ඉන්න එක, ඊට වැළකීලාම නෙවෙයි සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක තමයි හොඳම දේ. ඊට අමතරව මොකද හේතුව තමයි heart attack එකකදී අපේ රුධිර නාලවල අවහිරතාවයක් ඇති වෙන. එතකොට මත්ද්‍රව්‍ය වලට පුළුවන් කියනවා රුධිර නාල අපේ පටු කරලා මේ අපිට මේ හෘදයාබාධ ඇතිවීමේ අවදානම තවත් දැඩි ලෙස වැඩි කරන්නේ. ඒ නිසා තමයි හෘදයාබාධ heart attack එක තියෙන කෙනෙක්ට පුළුවන් තරම් මත්ද්‍රව්‍ය වලින් වැළකීලා නැත්තටම නැති කරන්න කියලා කියන්නේ. තව පුළුවන් අපිට අපේ ශරීරයේ බර පාලනය කරගන්න. කියන්නේ අධික ස්ථූලතාවයක් හෝ අධික බර වැඩිවීමක් තියෙනවා නම් අපිට පුළුවන් අපේ નિયમિત බර පවත්වාගෙන යන විදිහට වැඩ කරන්න, වර්ක්අවුට් කරලා හරි ව්‍යායාම වගේ දේවල් වලට යොමු වෙලා ආහාර පාලනයක් එක්ක අපිට ඒ දේ කරගන්න පුළුවන්. ඊට අමතරව heart attack එකකට, හෘදයාබාධයකට දිගු කාලීනව තියෙන රෝග ලක්ෂණ විදිහට අපි කතා කරන කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් එක, ඩයබටික් කියන තත්ත්ව තියෙන එකත් ලොකු හේතුවක් තමයි පසු කාලිනව හෘදයාබාධයක් ඇති වෙන. නිසා මුල්ම දේ තමයි එම තත්ත්ව තියෙනවා නම් අපි ඒ වගේ වැළකීලා පාලනය වෙලා ඉන්න එක තමයි heart attack එකකට නොයා අපිට නිරෝගී වෙන්න නම් කරන්න ඕන හොඳම දේ. ඊට අමතරව දැන් අපි කතා කරන්න වෙන්නේ මොනවද කියන දේ අපිට පුළුවන් අපේ ආහාර රටාවේ වෙනස්කම් අපිට මේකට කරන්න පුළුවන් ස්වභාවික පිළියම් මොනවද කියලා අපි බලමු. ඉතින් මේකෙදිත් අපිට තියෙන්නේ ව්‍යායාම කරන එක, මානසික ආතතිය නැති කරගන්න එක, සුදු ලුණු වගේ දේවල් වැඩිපුර ආහාරයට ගන්න එක. මොකද සුදු ලුණු වලට අපිට පුළුවන් අපේ ශරීරයේ හොඳ කොලෙස්ටරෝල් මට්ටම පවත්වාගෙන යන්න. ඒකදී අපේ සහ රුධිරයේ කැටි ඇති වෙනවනේ, කැටි ඇතිවීම වළක්වා ගන්න සුදු ලුණු වලට පුළුවන්. ඒ නිසා අපිට මේ සුදු ලුණු වැඩිපුර පාවිච්චි කරන එක හොඳයි කියලා කියනවා. ඊට අමතරව හරිත තේ, ග්‍රීන් ටී වගේ දේවල් නිතරම පානය කරන එකෙන් අපේ ශරීරයේ ප්‍රතිඔක්සිකාරක වැඩි වෙලා හෘද නාලවල සෞඛ්‍ය ආරක්ෂා කරනවා. නරක කොලෙස්ටරෝල්, ඒ කියන්නේ LDL මට්ටම අඩු කරන්නත් උදව් වෙනවා. මේකෙදි ඔමේගා 3 සහ මේද අම්ල බහුල ආහාර වර්ග, ඒ කියන්නේ මගුරු, සැලමන් වැනි මාළු වර්ග හෝ හන බීජ වගේ දේවල් නිතරම ආහාරයට ගන්න එකෙන් අපේ හෘද ප්‍රේශිය වලට එයාලට ක්‍රියාකාරීත්වය වෙන්න ලොකු උදව් උපකාරයක් වෙනවා. අපි ඊළඟට කතා කරමු කොලෙස්ටරෝල් ගැන. කොලෙස්ටරෝල් කියන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය මේදය වැනි මුළු ද්‍රව්‍යයක්. එතකොට මේකෙදී ශෛල නිර්මාණය වීමට, එතකොට හෝමෝන නිෂ්පාදනයට හා විටමින් D නිෂ්පාදනයට දායක වෙන දෙයක් තමයි කොලෙස්ටරෝල්. එතකොට මේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම හින්දා තමයි අපිට අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට කොලෙස්ටරෝල් අපිට කොටස් දෙකකට හඳුන්වන්න පුළුවන්. වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි LDL, අනික HDL. LDL කියන්නේ low density
ලිපෝප්‍රෝටීන් කියන තත්ත්වය. මේක තමයි බෑඩ් කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියලා හඳුන්වන්නේ. මේකෙදී ධමනි බිත්තිවල තැන්පත් වීම නිසා රුධිර නාල අවහිරවීම වගේ තත්ත්වයක් නිසා අපිට හෘදයාබාධ හෝ අංශභාග වගේ කියන්නේ ස්ට්‍රෝක් එකක් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. HDL කියලා කියන්නේ high density lipoprotein කියන තත්ත්වය. එතකොට ඒකදී හොඳ කොලෙස්ටරෝල් කියන තමයි good කොලෙස්ටරෝල් කියන තත්ත්වය තමයි මේකේ හඳුනන්නේ. මේකෙන් කරන්නේ අතිරික්ත කොලෙස්ටරෝල් අක්මාව වෙත අරන් ගිහිල්ලා සිරුරෙන් ඉවත් කරන්න උදව් කරන එක සහ රුධිර නාල ආරක්ෂා කරන්න උදව් වෙන එක. ඊට පස්සේ අපි බලමු කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතු වෙන කරුණු මොනවද කියලා. ප්‍රධානම දේ තමයි වැරදි ආහාර පුරුදු නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් මේද බහුල ආහාර නිතර ගන්න එක, ව්‍යායාම නැති වෙන එක, ශරීරයේ ක්‍රියාකාරකම් අඩුකම නිසා හොඳ කොලෙස්ටරෝල් HDL මට්ටම පහළ යනවා. ඒතකොට දුම්පානය මගින් හොඳ කොලෙස්ටරෝල් විනාශ වෙලා ධමනි වලට හානි වෙනවා. මේකදී ආය තව හේතුවක් තමයි ජානමය හේතු. පරම්පරාවෙන් පරම්පරාවට මේ රෝගය අරයි යන්න පුළුවන්. අනිත් එක අධික බර ස්ථූලතාවය නිසා සිරුරේ බර වැඩි වීමත් එක්ක ඍජුවම බලපානවා කොලෙස්ටරෝල් තත්ත්වයක් ඇති වෙන්නේ. අපි බලමු කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළවෙනිම දේ තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් වගේම අපි හොඳ ආහාර රටාවකට හුරු වෙන එක. මේකෙදි නැවුම්, එළවලු, පළතුරු, පලා වර්ග වැඩිපුර ගන්න එක, ඊට අමතරව තන්තුමය ආහාර වර්ග වැඩිපුර ගන්න එක කොලෙස්ටරෝල් අවශෝෂණය, ඒ කියන්නේ නරක කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරනවා. මේකෙදි හොඳ මේද සහිත පොල් තෙල්, හොඳ පොල් තෙල්, තල තෙල් භාවිතය හැකිතාක් සීමා කරලා ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග ආහාරයට ගන්න බලන්න ඕනේ. දැන් නම් හැබැයි කියනවා පොල් තෙල් වලදී හොඳ පොල් තෙල්, සුදු පොල් තෙල් අර පිරිපාදු නොකරපු හොඳ පොල් තෙල් එක පාවිච්චි කරන එක දැන් කොලෙස්ටරෝල් වලට ප්‍රශ්නයක්, නරක කොලෙස්ටරෝල් ඇති වෙන්නේ නැහැ කියලා. ගොඩක්ම ඔලිව් තෙල් තමයි හොඳයි කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් තව මාළු වර්ග, ඒ කියන්නේ සතියකට දවස් 2ක් වගේවත් අඩුම මාළු වර්ග ආහාරයට ගන්න. කියන්නේ මුහුදු මාළු. මොකද ඔමේගා 3 කියන අම්ලය බහුල මාළු ආහාරයට ගන්න එකෙන් අපිට ගොඩාක් හොඳයි කියලා කියනවා මේ HDL කියන හොඳ කොලෙස්ටරෝල් තත්ත්වය හරි ආකාරයෙන් පවත්වාගෙන යන්න. සීනි සහ පිටි ආහාර ගොඩක් සීමා කරන්න කියලා තමයි කියන්නේ කොලෙස්ටරෝල් තත්ත්වය වළක්ව ගන්න නම්. ඊට අමතරව ශනික ආහාර, පාන් පිටි ආහාර, ෆාස්ට් ෆුඩ් වගේ දේවල් හොඳටම අඩු කරලා අපිට පුළුවන් නිතිපතා ව්‍යායාම කරන එක, හොඳට හොඳ ආහාර වගේ වර්ග ගන්න එක, එතකොට තන්තු ආහාර ගන්න එක, හොඳ තෙල් වර්ග, හොඳ මේද ಜಾති අපි ආහාරයට ගන්න එක වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට දුම්පානය වැළකීම, දුම් කොළ වගේ දේවල් භාවිතා කරන එක මගින් හොඳ කොලෙස්ටරෝල් ගොඩක් අඩු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ දේවල් වලින් වැළකීලා අපේ හොඳ කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි කරගෙන අඩු කොලෙස්ටරෝල්, ඒ කියන්නේ නරක කොලෙස්ටරෝල් තත්ත්වය අඩු කරලා දාන්න. ඊට අමතරව වෛද්‍ය පරීක්ෂණ වලට ඕගොල්ලෝ අවුරුදු 35 ඉක්මුණාට පස්සේ අනිවාර්යයෙන්ම යොමු වෙන එක හොඳම දෙයක්. මොකද මේකෙදි කරන්නේ රුධිර පරීක්ෂණයක් විදිහට ලිපිඩ් ප්‍රොෆයිල් එක චෙක් කරන එක. මේකෙන් අපිට ඔයාලගේ කොලෙස්ටරෝල් මට්ටම හරි විදිහකට තියෙනවද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්.